සුබම සුබ දවසක් වේවා සහෘද මාගේ හිතවත් සියලුම සහෘදයාණෙනි. ටික කලකින් වීඩියෝ මා ඉදිරිපත් කිරීමට හැකි වූයේ විවිධ වෙනත් වැඩ රාජකාරී බහුල වීමත් සමගයි මම හිතුවා ඔබට වීඩියෝයක් ඉදිරිපත් කරන්න. අද අපි තෝරගත්තේ මැෂින් සර්විස් කිරීම පිළිබඳ වීඩියෝ එකක් ඉදිරිපත් කිරීමටයි. අපි බලමු මැෂින් කොහොමද මේක සර්විස් කරන්නේ කියලා. ඒ අතරදී අපි කියන්න කැමති නලින්ද මැෂින් YouTube channel එක subscribe කරලා නැති අයෙක් ඉන්නවා නම් subscribe කරන්න. මේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතනවා like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේමයි වීඩියෝයේ ඇති ගැටලුවක් හෝ යම් දෙයක් ඇතොත් කවරේ සඳහන් දුරකථන අංකයට හෝ කමෙන්ට් එකක් දාන්න. අපි කමෙන්ට් එකට පිළිතුරු අනිවාර්යයෙන්ම ඔබට ගැටලුවක් මැසේජ් සම්බන්ධ යම් ගැටලුවක් ඇතොත් කමෙන්ට් එකක් දාන්න. අපි ඒ සඳහා විසඳුම් ලබා දීමට සූදානම් සිටින බව සන්තෝෂයෙන් දන්වා සිටින්නට කැමැතියි. අපි බලමු මේ මැෂින් වල මේ වෙන විට අපි කොටස් ගලවලා තියෙනවා. මෙම මැෂින් එක බොහෝ ඔයිල් ක්‍රියාකාරීත්වය සිදු නොවන නිසා ඔයිල් ෆෑන් එක ගලවලා බලනකොට මේ ඒරියා එකම මලකඩ බැඳී තිබෙනවා. අපි කරේ ටිනර් දාලා මේ විදිහට සුද්ධ කර ගැනීම. මේ සඳහා ටිනර්, පෙට්‍රල්, අයිසෝප්‍රොපයිල් ඇල්කොහොල්, ලාම් තෙල් වැනි කිමිකල් එකක් භාවිත කරන්න පුළුවන්. මේ ඇතුළ වීල් දෙකක් එනවා. ඒ වීල් ඔක්කොම සම්පූර්ණ හිර වෙලා තියෙන්නේ. එතකොට මැෂින් එක හෑන්ඩ් වීල් එක කැරකෙනවා සමග මැෂින් එක ක්‍රියා කිරීමේදී ෆෑන් එක ක්‍රියා කරන්නේ නැහැ. එවිට ඔයිල් සම්බන්ධ බටත් මෙහි කළු වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ඔයිල් ෆෑන් එකේ ලොකු දෝෂයක් තියෙනවා. ඒ නිසා මේ ආකාරයෙන් ඔයිල් වැඩ කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඕනම මැෂින් එක හයි ස්පීඩ් ඕනම මැෂින් එක ඔයිල් ක්‍රියාකාරීත්වය අනිවාර්යයි බව මතක තබා ගන්න ඕන. සියලුම මැෂින් වල ඔයිල් බල්බයක් තිබෙනවා. ඒ මහන විට ටිකක් ස්පීඩේ මහන විට ඔයිල් බල්බ් එකේ උඩින් උඩට ඔයිල් ගැසීමක් සිදු නොවේ නම් වහාම ඔයිල් ෆෑන් එක ඔයිල් ක්‍රියාකාරීත්වය පිළිබඳ මැෂින් ස්පෙෂලිස්ට් කෙනෙක් මැකැනික් කෙනෙකුට පෙන්වීම අනිවාර්ය බව අත තබා ගන්න. නැතිනම් අනිවාර්යයෙන්ම මැෂින් එක හිර වෙනවා. එහි කල්පැවැත්ම ඉතාම අඩු වෙන බව මතක තබා ගන්න. මැෂින් එක රත් වෙනවා. මැෂින් මේ කොටස් ඉතා ඉක්මනින්ම ගෙවී යනවා. ඔබට පේනවා ඇති මේ මැෂින් එක ඉතා ගොඩාක් කාලෙකින් සර්විස් කර වර්ෂ ගණනාවකින් සර්විස් නොකළපු මැෂිමක් විදිහට තමයි මේ මැෂින් එක මට හඳුන්වා දෙන්න පුළුවන්. මේ විදිහට තියන්න හොඳ නැහැ. තිබ්බොත් තමයි ඒ වගේ වෙන්නේ. මාස 7න් 7ට වර්ෂයෙන් වර්ෂයටවත් අඩුම මැෂින් එකක් සර්විස් කිරීමට වග බලා ගන්නට අවශ්‍යයි. නැති වුණොත් මැෂින් වල කාර්යක්ෂමතාවය මැෂින් එකේ නියම ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි බව මතක තබා ගත යුතුයි. මැෂින් වලින් අපි ආදායමක් ලබනවා වගේම එම මැෂිමටත් සාධාරණයක් ඉෂ්ට කිරීම අපි වග බලා ගත යුතුයි. මැෂින් එක ඉතා හොඳින් නඩත්තු කරගෙන තබා ගත්තොත් තමයි අපිට මැෂින් අපිටත් ප්‍රතිඋපකාර විදියට අපිට ආදායමක් ලබා ගැනීමට හැකි වන්නේ. ඒ නිසා මැෂින් එක ලෙඩ අඩුව ඉතාමත් හොඳින් පවත්වා ගැනීම සඳහා මැෂින් එක හොඳ තත්ත්වයෙන් තබා ගැනීමට මතක තබා ගත යුතුයි.
අපි මෙහි ඔයිල් ෆෑන් එක සහ ඉතුරු වැඩ කටයුතු කරන ආකාරය ඉතා ඉක්මනින් ඔබට මේ පේනවා ඇති. මේ ආකාරයෙන් තමයි අපි